ගොඩක් දෙනෙක් හිතන්නේ printers කියන්නේ ලස්සන පින්තූර බලන්න විතරක් තියෙන ඇප් එකක් කියලා. හැබැයි ඔබ දන්නවද ලෝකේ වටා ඉන්න දක්ෂ ව්‍යාපාරිකාවන් තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න රහසිගත අවිය විදියට පාවිච්චි කරන්නේ printers කියලා. අද මම ඔබට කියලා දෙන්නේ ගෙදර ඉඳන්ම printers හරහා ඔබේ ව්‍යාපාරය දියුණු කරගෙන ජීවිතේම ගොඩදාගන්නේ කොහොමද කියලා. ඔයාට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ business account එකක් හදාගන්න එක. එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන සාමාන්‍ය account එක business account එකකට convert කරන එක. ඉතින් ඔයාගේ web අඩවියක් තියෙනවනම් ඒකත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ pins කී දෙනෙක් බැලුවද කියලා බලා ගන්න. printers වැඩිපුරම ජනප්‍රිය දේවල් තමයි අත්කම් නිර්මාණය, ගෘහ අලංකරණය, ආහාර වට්ටෝරු, digital නිෂ්පාදන මේ කියන ඒවා printers වල ගොඩක් ජනප්‍රියයි. printers භාවිතා කරද්දී හැම වෙලෙම වගේ පැහැදිලි පින්තූර හා වීඩියෝ දාන්න පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් Canva වැනි app වලින් ඔයාලගේ මේ වීඩියෝස්, ෆොටෝස් ඩිසයින් කරගන්න. printers කියන්නේ search engine එකක් නිසා ඔයාලට පුළුවන් pins, titles සහ description එකට මිනිස්සු search කරන වචන, ඒ කියන්නේ hashtag වගේ දේවල් ඇතුළත් කරගන්න. කොහොමද printers හරහා ආදායම උපයන්නේ? ඔයාට පුළුවන් ඔයාගේ නිෂ්පාදනය කියන්නේ ඇඳුම් වර්ග, කේක්, පින්තාරු භාණ්ඩ මේ වගේ දේවල් පරිභෝගිකයන්ට අලෙවි කරලා අලෙවි කරන්න ඔයාට හැකියාව තියෙන WhatsApp එක හරහා වෙබ්සයිට් හරහා ඔයාට මේ දේවල් අලෙවි කරන්න හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් වෙනත් අයගේ භාණ්ඩ ප්‍රවර්ධනය කරලා කොමිස් මුදලක් ලබා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා vlogs ලියන කෙනෙක් නම් ඒවට මිනිස්සු ගෙන්නගෙන ඒ හරහා ආදායම උපයන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. printers හරහා සාර්ථක වෙන්න රහස් 3. අවම වශයෙන් දිනකට pins 2-3ක්වත් දමන්න. 2. ඒ කාලෙට ජනප්‍රිය වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි 3වෙනි කාරණාව printers එකේ සාර්ථක වෙන්න මාස 2-3ක් වගේ කාලයක් යන්න පුළුවන් නිසා අත්හරින්න නැතුව අල්ලගෙන ඉන්න. printers කියලා කියන්නේ දක්ෂ ව්‍යාපාරිකාවකට හොඳම දෝර දෙන්න. ඉතින් ඔයාගේ business account එකත් අදම පටන් ගන්න. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.